Good morning. දැන් වෙලාව හරියටම 2:30යි. අද මට කොලම්බියා යුනිවර්සිටි එකේ ඉනොග්‍රේෂන් සෙරමනි එක ෆැකල්ටි එක නර්සින්. මේ ලයිට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි යනවා. මම අද මේ බෑග් එක අරන් යන තීරණය කළා මොකද කරේ දාගෙන යන ලේසි නිසා. ඊයේ රෑම මම බඩු ටික ලෑස්ති කරලා තිබ්බේ මට දාගන්න විතරයි තියෙන්නේ. මෙච්චරයි අදට බඩු ටික. මේ තියෙන අද ඩ්‍රෙස් කෝඩ් එක ඇත්තටම පිට තිබුණේ මේ බ්ලැක් ස්කර්ට් එකක් ඒ වගේම බ්ලවුස් එක වයිට් කලර් බ්ලවුස් එකක් අඳින්න. මම බ්ලවුස් දෙකක් ගත්තා ඒත් මට දෙකෙන් මේක තමයි හරි කි. කොණ්ඩේ ගොතා ගන්න ඕනේ කොණ්ඩේ ගොතලා තමයි ඉන්නේ කියලා තියෙන්නේ අපිට. මේකප් එක මොනවත් නැහැ. ලිප්ස්ටික් නම් ගන්න පුළුවන් මම හිතන්නේ. මම සාමාන්‍යයෙන් කොහොමත් මේකප් වලට වැඩි ආස කෙනෙක් නෙමෙයි. හායි. මේ තියෙන ෆයිනල් ලුක් එක. මේ ලයිට් එක මෙහෙම වුණාට මේ මෙතන තමයි වරද වීඩියෝ කරන්න වෙන්නේ වෙන ලයිට් එක ගොඩාක් එළිය තමක් නැහැ. බයි බයි. මේ vlog එක බලන කොලම්බියා යුනිවර්සිටි එකට එන්න ඉන්න ළමයි ඒ වගේම පස්සේ මේ වීඩියෝ එක බලලා කැම්පස් එන්න ඉන්න ළමයින්ට තමයි මම මේ කියන්නේ. මම ඔයගොල්ලන්ට මේත් එක්කම කියන්නම් මම කොහොමද අම්බලන්ගොඩ ඉඳගෙන කොලම්බියා යුනිවර්සිටි එකට ආවේ කියලා. අපිට සෙරමනි එක පටන් ගන්න තිබුණේ 7:30ට. හැබැයි අපිට 7ට වගේ එන්න කියලා තිබුණා. ඒ නිසා මම 4:30ට තියෙන හයිවේ බස් එක තමයි තෝරගත්තේ යන්න. අම්බලන්ගොඩ පිටකොටුවට තියෙන හයිවේ බස් එක 4:30. අපිට 4:30ට ඇවිල්ලා පැය එකමාරක් විතර ගියා මාකුඹුරෙන් බහින්න. මාකුඹුරෙන් බැහැලා අපි 138 කියන බස් එකේ නැගලා තමයි ඉතුරු ටික යන්න ඕන. මාකුඹුර ඉඳගෙන කෙලින්ම කොලම්බියා යුනිවර්සිටි එකෙන් බස් ගන්න පුළුවන්. අපිට ඒකට ගියේ විනාඩි 30ක වගේ කාලයක්. අපි එතකොට කොහොම හරි කැම්පස් එකට යනකොට 6:00 වගේ වුණා. 7ට පටන් ගන්න තිබුණ ෆන්ක්ෂන් එකට අපි කෙලින්ම 4ටත් කලින් ඇවිල්ලා තිබුණේ වෙනකොට. ඔයාලට කියන්න ළමයි ඒ ටයිම් එකට කොලම්බියා යුනිවර්සිටි එක ගාව view එක හරිම ලස්සනයි. කැම්පස් එකට පළවෙනි වතාවට යනවා කියන දවස හරිම ලස්සනයි. මොකද මට හරිම සතුටක් දැනුණා එදා මම පළවෙනි දවසේ ගිහිල්ලා මටත් මෙතනට එන්න පුළුවන් වුණා නේද කියලා හිතනකොට. දැන් අපි කැන්ටින් එකේ ඉන්නේ. කෑම කනකන් ටික වෙලාවක් ඉන්න වෙලා. ලැබිලි ඔක්කොම ඉවර වෙලා අපි දැන් යන්නේ හෝල් එකට. සෙරමනි එක පටන් ගන්න 7:00ට තිබුණට ළමයි ඒක පටන් ගන්න ටික වෙලාවක් ගියා. අපි දැන් පටන් ගන්න යන්නේ. තාම පටන් ගන්න නෑ. අනේ මම ලොකු වෙන්නේ. Hi guys. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද? නැට් එක. නැට් එක. නැට් එක කියන්නේ අපිට ඉන්විටේෂන් කාඩ් එකක් එවලා තිබුණා යුනිවර්සිටි එකෙන්. ඒකට අනුව නම් අපිට ඉවර කරන්න තිබුණේ 10ට වගේ. හැබැයි ඒ කියන්න වගේම 10 වෙද්දි ටිකක් ඉවර වුණා ඒක. The first step towards becoming future nursing professionals. New entrants of the Faculty of Nursing, University of Colombo. I am honored to welcome the Honorable Vice Chancellor, Professor Indika Mahesh Karunatilaka, our chief guest to this occasion. The exciting journey, the exciting academic and professional journey of your lives, and the very proud parents who are here. I'm delighted to welcome you to the number one university, the best university in the country, along with
කාර්ය මණ්ඩලයේ මහත් මහත්මීන් ඒ වගේම හෙද පීඨයේ ශිෂ්‍ය සභාව නියෝජනය කරන නියෝජිත ශිෂ්‍යාවන් Microbiology attached to the Faculty of Medicine, University of Colombo, and I also serve as the Senior Student Counsellor of the University of Colombo. Good morning to all of you. It is my great honor and privilege to deliver the vote of thanks at the inauguration ceremony of the 2020 සෙරමනි එක අතරතුර අපිට පැය භාගයක වගේ බ්‍රේක් එකක් තිබුණා. ඊට පස්සේ අපිව ගෲප් 4කට බෙදලා මුළු කැම්පස් එක වටේම එක්කන් ගියා කැම්පස් එක පෙන්නන්න. සෙරමනි එකත් ඉවර වෙලා ෆොටෝස් අරගෙන යුනිවර්සිටි එක බලලා ඔක්කොම ඉවර වෙනකොට ටයිම් එක 2 විතර වුණා. ඒකට පුදුම බඩගින්නක් තිබ්බේ. ඊට පස්සේ අපි කන්න ගියා. කාලේ ඉවර වෙලා අපි ආපු විදියටම ආයෙ නිවස බලා පිටත් වුණා. ඒ වගේම මට ආදරණීය දෙයක් කියන්න ඕනේ. අපේ නංගිලා හැමෝම එකතු වෙලා මට ඩිනර් එක හදලා තිබ්බා. ඒ වගේම ලස්සන ෆ්ලවර් බොකේ එකක් හදලා තිබ්බා. ඒ වගේම මෙන්න මේකත් හදලා තිබ්බා. අදට vlog එකෙන් මෙච්චරයි. ඊළඟ දවසේ තවත් ලස්සන vlog එකක් අරන් එනකම් bye bye.